හොඳයි අපි නැවතත් විරාමයෙන් පසු ඔබත් එක්ක එකතු වෙනවා ග්‍රහ ශක්තිය අපේ YouTube නාලිකාවේ දෙවෙනි වැඩසටහනයි අද අපි මේ විදිහට රැගෙන ඉන්නේ. අපි කතා කරමින් ඉන්නේ අජිත් ලොකුගේ අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදියාත් එක්ක සමාජයේ තියෙන ජ්‍යොතිෂ සම්බන්ධ තියෙන දේවල් ගැන අපි කතා කරනවා. ඒ වගේම ඉදිරියේදී විශේෂයෙන්ම ඔබට මතක් කරන්න ඕනේ අපි මේ නාලිකාවේ වැඩසටහන් සජීවීව රැගෙන ඉන්නට බලාපොරොත්තු වෙනවා. එහිදී තව ටික දවසක් යයි අපි ආරම්භ කරපු ගමන් ඉන්නේ. එතකොට අපි සජීවීවම ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරලා දෙන කටයුතුත් ආරම්භ කරන්නට සූදානම් ඉන්නවා. දැන් අපි හැම කෙනෙක්ම ප්‍රශ්නයක් ආපුවාම තමයි දෙවියන්ගේ පිහිට හොයාගෙන යන්නේ. ගිහිල්ලා ලොකු පළතුරු වට්ටියක් දීලා බැඳලා කියනවා මගේ මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. අනිත් වෙලාවට එහෙම ගානක් නෑ. දැන් ඉතින් සල්ලිත් තියෙන ඔක්කොම තියෙනවා දැන් කිසි ප්‍රශ්නයක් නෑනේ කියලා ඉන්නවා. ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න යනවා නම් ඒකට ප්‍රශ්නයක් එනකම්ම ඉන්න ඕනද? කොහොමද ඔබතුමා ඒකට දෙන පිළිතුර? මම ඇත්තටම කියන්නේ ජන්මපත්‍රය කියන්නේ කර්මපත්‍රය. දැන් ඔබගේ වාහනේ තියෙනවා. ඔබ වාහනේ ස්කෑන් එකක් කරන්න, වාහනේ චෙක්අප් එකක් කරන්න, වාහනේ ලෙඩක් දෙන්න ඕනේ. මුග දෙනෙකුගේ වාහනේ රිපෝට් එකක් තියෙනවා. ඒගොල්ලෝ උඩ දාලා යට ඔක්කොම චෙක් කරනවා, මිලදී ගන්නවා චෙක් කරනවා, විකුණනකොට චෙක් කරනවා සමහර අය නේද? ජන්මපත්‍රය කියන්නේ කර්මපත්‍රය. ඔබ බලන්න ෆුල් බොඩි චෙක්අප් කරනවා හොස්පිටල් වල නේ. එතන කර්මපත්‍රය චෙක් කරන්නේ ජීවිතේ. දැන් අපි බලන්න අපේ ශරීරේ විවිධ අවයව තියෙනවා අපේ මහත්ය. වකුගඩු දෙකක් තියෙනවා. ඒක මොන හරි අරක දෙයක් આવොත් ඒ මුත්‍රා සම පිට කරනවා. ඇහැට මොකද ඔබේ ඇනෙන්න එනවා. ටක් ගාලා ඇහැ රිවර්ස් කරනවා අපිට යවනවා. ඔබ බඩට මොන හරි නොගැලපෙන දෙයක් කරනවා. බඩ රිජෙක්ට් කරනවා. තේරෙනවද? බඩ රිජෙක්ට් කරන ඒකනේ අපි ඩයරියා වගේ යන්නේ. ඒතර අපි ඒවා කෝපි බීලා නවත්තන්න හොඳ නැහැ. ඒක සාමාන්‍ය ඇත්තටම බඩ ඇතුලේ තියෙන හොඳ නැති හින්දා නේ රිජෙක්ට් කරලා ඉවත් කරලා. ඒතර අපි රිජෙක්ට් ඒ වගේ ස්වභාව ගන්න මේක හදලා තියෙන්නේ. 100ට අපිට 80ක් හදලා දෙන්නේ 20යි අපිට දුන්නේ. මොකද මොලේ හදාගනින් කියලා. ඒ 20 අපිට හදාගන්න බැරි කෙනෙක් තියෙන්නේ. අපි මොලේට දාන්න එක ෆිල්ටර් කරන්නේ නැහැ නේ. ඔබේ ගෙදර මේන් ස්විච් දාලා ට්‍රිප් ස්විච් දාලා කන්ට්‍රෝල් කරනවා. ඕවර්ලෝඩ් ස්විච් දාලා හැමදාම පාලනයක් තියෙනවා. අපේ ශරීරෙටම තියෙන ඕවර්ලෝඩ් ස්විච් එක අපි 120යි අපිට බාර දුන්නේ ස්වභාව ධර්මයක්. 80ක් අපිට හදලා දීලා තියෙනවා. ඒ 80 ලස්සනට හදලා තියෙනවා. මනසට දාගන්න එක විතර අපිට ෆිල්ටර් කරලා දාගන්න බැරියයි. ඒ වගේ අපි ජ්‍යොතිෂයේ වුණත් අපි යමක් වෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. වේලම බලාගන්න. දැන් මම කියන්නේ මගේ ගාවටම හැම මොටම කියද ඕනනම් අහලා බලන්න ලයිෆ් ටයිම් එකපාර එන්න කියන්නේ. එන්න කියන්නේ ඇසෙන්නේ මැරෙනකම් එදින ඒ රාෂ්ට්‍ර එකපාර කියලා දානවා. ජීවිතේ මැරෙනකම් එදින මහදසා මිය යනකම් කියලා දානවා. මිය යනකම් එදින අතුරුසා කියලා දානවා. විවාහ දෝෂ සර්ව විවාහ දෝෂ ඒකම කියනවා. ඒතර ඔබතුමා දෙවියෝ ගැන කිව්වනේ. දෙවියෝ අදහන්න යන්න කරදරයක් වෙන්න ඕනේ කියලා. දෙවියෝ අදහන්න යන්නත් කරදරයක් වෙනකන් ඉන්න ඕනේ. දැන් ඔබතුමාට හොඳ යාළුවෙක් ඉන්නවා. හොඳ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. හරිද? ඒ යාළුවා හම්බෙන්න ඔයා හදිසියට යනවා. හදිසි අවස්ථාවේ මට පොඩි ලෝන් එකක් දාගන්න. යාළුවා හෙල්ප් කරන්නේ නැහැ නේ මහත්තයා. හෙල්ප් කරනවා මෙයාට මෙයා මේ ඉන්නේ වැඩේ කරගන්න ඉතින්. දෙවියෝ පෘථග්ජනයි. විෂ්ණු දෙවියෝ, ගණ දෙවියෝ, ශිව දෙවියෝ, අල්ලා දෙවියෝ, ජීසස් මේ ඔක්කොම දෙවිවරු. මිනිස්සුන්ට පැටලිලානේ තියෙන්නේ. මිනිස්සුන්ට බුදුහාම දෙවියෙක් කියලා. මිනිස්සු බුදු පිළිම ගාව වැඳ වැටලා ඉල්ලනවා. බුදුහාමුදුරු කියලා දෙන්නේ නුඹට මා දකින්න අවශ්‍ය දේශනා මාගේ ධර්මයේ දකින්න. සෝ ධම්මං පස්සේ සෝ මං පස්සති. ඒක නිසා ධර්මයේ තුලින් මාව දකින්න. මිනිස්සු දඹදිව ගිහිල්ලා පස් ඌරගෙන ඇවිල්ලා මෙහෙ වන්දනාමන වලවල හැරිලා. ධර්මයේ ඌරගන්න කවුරුත් නැහැ. බුදුහාම දේශනා කළේ උතුම් වූ ආර්ය අෂ්ටාංග මාර්ගය, උතුම් වූ චතුරාර්ය සත්‍යය. ඒ වගේ මධ්‍යම ප්‍රතිපදාව මේ වගේ වටින දෙයක් ටෙක්නිකයක් දේශනා කළේ. හොඳයි දැන් අපි මේ කතා කරන දේවල් එක්ක අහගෙන ඉන්න අය අපිට දැන් බයිනෝ වෙන්නත් ඇති. මට නෙවෙයි ඔබතුමාට. මේ කියන සියලු දේවල් වල වගකීම ඔබතුමා සතුව තියෙන්නේ. ඒතර ඔබතුමාට අභියෝග කරන්නත් පුළුවන් නා ඔය කියන දේවල් කරන්න පුළුවන් නම් හරි මගේ ජන්මපත්‍රය පරීක්ෂා කරන්නකෝ. පුළුවන් නම් එහෙම කරන්න කියලා. අපි ඉදිරියේදී ඒකට ඉඩක් ගන්න බලාපොරොත්තු වෙනවා සජීවීව ජන්මපත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන්. දැන් අපි හැම කෙනෙක්ම කොහොම වුණත් කැමති හොඳ ලස්සන ජීවිතයක් ගත කරන්න. මේ හැම එකම අවසානයකනේ කියනවා මනුස්ස උප්පත්තියක් ලැබලා තියෙනවා නම් මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ. يعني තිරිසනෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ නැහැ නේ මිනිස්සෙක් වෙලා ඉපදිලා. ඒ වෙනුවෙන් හොඳට තමන්ගේ ජීවිතය සැලසුම් කරගන්න අවශ්‍ය නම් තමන්ගේ පවුලේ උදවියත් එක්ක හොඳ සතුටින් ජීවත් වෙන්න ඕනේ කියලා. දැන් ජෝතිර්වේදීන් ගොඩක් දෙනෙක් කියන දේ තමයි ඔයාගේ ජන්මපත්‍රය විතරක් බැලුවට හරියන්නේ නැහැ. ඔයාගේ නෝනගේ ජන්මපත්‍රය ගේන්න ඕනේ, දරුවන්ගේ ජන්මපත්‍රය ගේන්න ඕනේ, අම්මගේ ජන්මපත්‍රය. දැන් අපි ජන්මපත්‍රය බලන්න ගියපුවාම ලොකු මුදලකුත් වියදම් කරන්න ඕනේ. පවුලේ පහක් හිටුව පහම ගෙනහිල්ලා තමයි බලන්න ඕනේ. ඇත්තට මේක බිස්නස් එකක්ද නැත්නම් හරි විදිහක්ද? ධනංජය මහත්තයා මෙහෙම දෙයක් තියෙනවා. ඔබතුමාගේ කේන්දරේ කුසල් බල 0 බැලන්ස්. ඔබට පාරේ යාචකයෝ හම්බ වෙනවා. යාචකගේ what's the trouble, what's the problem? යාචකගේ කුසල් account 0 balance. ඒ නිසා යාචකවල තියෙන රිසර්ව් එකේ මනුෂ්‍ය ජීවිත රිංගගෙන. කුසල් බලය අඩුයි. අපි පෙර සංසාරක වූ යම් කිසි කුසලයක් උපාදානය කරලා ලාස්ට් මොමන්ට් එකේ රිසර්ව් එකේ ඇවිල්ලා රිසර්ව් එකව පෙට්‍රල් ගන්න යන්නේ ෂෙඩ් එකට. ඒ වගේ ඇවිත් එතකොට එහෙම ඉන්නවා. යාචකයෝ වගේ මට්ටමේ තියෙන මිනිස්සුත් මේ මිහිපිට ඉන්න හොඳ ඇඳුම් වල ටයි කෝඩ් දාලා අපි වගේ. කුසල් account 0 balance.
ඒක නැති වුණොත් තමයි අපිට ගෝල් පේස් කියලා අරගල කරන්න වෙන්නේ. යථාර්ථය ඔන්න ඕක. තමන්ගේ කුසල් බලය ගන්න එක තමයි කුසල් බලය අඩු නම් ඔබට කුඩියක් නැහැ වැස්සක් එනවා. ඔබ මොකද කරන්න ඕනේ? කුඩියක් තියෙන කෙනා කුඩිය අසර යන්න ඕනේ. පංච මහා පුරුෂකද කුසල් බලය. ඒ වගේ තියෙන කෙනෙක්ගේ කුඩිය අසර ගියොත් ඒක වැරදිද මට කියන්නකො. ඒක නිසා අපි කියන්නේ ජ්‍යොතිෂ වේද කියන්නේ ඔබ කියනවා හරි කේන්ද්‍ර 100%ක් ගැලපෙන්න පුළුවන්. පොරොන්දම 100% ගැලපෙන්න පුළුවන්. නමුත් කුසල් බලය නැත්තම් සල්ලි කියන්නේ ප්‍රමුඛතාවයක් නේ. ඒතර ලක්ෂරි ලයිෆ් එකක් ගන්න ඔබට ප්‍රබලම දේ මුදල්. බුදුහාඳුරු ආනන්දේ සර්පයා දුටුවේද කියලා ආනන්ද මහරහතන් වහන්සේ ඇහුවා මිස රජවරුන් ඇහුවේ නැහැ. එහෙනම් අපෙන් ඇහුවනම් අපිට සල්ලි නැතුව අපේ නෝන ගහලපන්න මාව. අවංකව. ඇත්තට සල්ලි ප්‍රමුඛ දෙයක්. යථාර්ථය. ඒක තියෙන නම් පංච මහා පුරුෂ කුසල් ගිනීමේ ක්‍රෙඩිට් බැලන්ස් එකක් තියෙන්න ඕනේ. ඒතර යාචකයාට කුසල් බලය අඩු වෙන යාචකයෙක් උනේ. ඒතර ඔබතුමාගේ පවුලේ අයගේ කේන්දරේ ගේන්න කියන හේතුව තමයි ඔබතුමාට කුසල් බලය 0 බැලන්ස් නම් ඔබේ නෝනයි කුඩියස්ෙන් ගොඩ යනකොට. ඒතර අපි කියන ඔබ දුක් විඳින මානසික දාජ්ජන පයින් යන වේස් වෙන කැප වෙන හිර වෙන දේ ධනංජය මහත්තයා කරගන්න. ඔබේ නෝනාගේ කුඩියස්ෙන් රිංග ගන්න. ඩිසිෂන් තීන්දුව තියෙන එයාව දාන්න. බිස්නස් වලට එයා මුල් කරගන්න. ඒතර ඔබ කියන අපි උදාහරණ ඔබ ධනංජය මහත්තයා මෙන්න ජ්‍යොතිෂයේ පැත්තේ හිටගෙන කතා කරන්න එපා. අපි එළියෙන් නම් කතා කරමු. ඔබට සමහර අය අපිට කියන පොඩි පුතාගෙන් මන් නැහැ කි. ලොකු පුතාගෙන් මන් බැස්සේ. අපේ නෝනාගේ මන් නෝයා කරපිටින් ගියේ. කාන්තාගේ පින කුණු මුල්ලි. අපේ මිනිස්සු කට කනවට කිව්වේ නැහැ. පරණ මිනිස්සු දොස් තොර මහත්තයා කියලා කියන්නේ දොස් තොර කරන මහත්තයා. ලේඩ අපි කියන්නේ දැන් කියන්නේ දොස් තර මහත්තයා. අරක තව වැඩි කරනවා. මහත්මයා කියන්නේ මහා ආත්මය. මහා ආත්මය. පරණ මිනිස්සු කියපු වචන අහගන්න බෑ. ඒගොල්ලෝ සිකුරු ලැබුවම මනමාලා කියනවා, කේතු ලැබුවම ගෙට්ටු වෙනවා කියනවා, ගුරු ලැබුවම දිනු වෙනවා කියනවා නේද? ඒ බොරු කතා නෙමෙයි. ඒ පරණ අයගේ දේවල් අපි අහගන්න හොඳ නැහැ. ඒවා මතු කරලා ගන්න ඕනේ. යථාර්ථය. ඒත් ඔබතුමා අහපු ප්‍රශ්නේ සල්ලි මත්තමේ එන්න කියනවා නෙවෙයි ඇත්තම කියනවනම්. මම නම් කියන්නේ මෙහෙමයි. අපි ඔබතුමාගේ කේන්දරයෙන් ගොඩ යන්න බැයි නම් ගොඩ යන්න පුළු පාර්ට්නර් කෙනෙක් සම්බන්ධ කරලා මෙයාගෙන් තමයි අජානන්ජ බාත්‍ය ගොඩ යන්නේ කියලා ඔබට ඉස්මතු කරලා දීම වරදක්ද කියනවා මට. චූටි පුතාගෙන් තමයි ගොඩ යන්න පුළුවන් කිව්වොත් වරදක්ද? හතර කේන්දරේ පාවුන නම් හතර කේන්දරේ පීච්ච කෙනෙක් අසද බැඳ ගන්න. කාල සපයෝග තියෙනවා. මේ පැත්ත හිස් නම් මේ පැත්ත පිරිච්ච කෙනෙක් අසද බැඳ ගන්න. වැරද්දක් නැහැ. දැන් අපි ඔය කියන කතන්දරේ පවුලට ගත්තාම දැන් ඉතින් විවාහ වෙලත් ඉන්නේ. දැන් මගේ ජන්ම පත්‍රයේත් එහෙම නැත්නම් කේන්ද්‍ර සටහනේත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක පියව ගන්න එහෙම නැත්නම් මට වඩා බලවත් කේන්ද්‍ර සටහනකුත් අපේ ගෙදරත් නැත්තම් කොහොමද අපි මේකෙන් බලවත් වෙන්නේ? අපි අවසාන විනාඩි කිහිපේ ඉන්න අපි අදට මේ කතාව මෙතනින් ඉවර කරන්න ඕනේ. අපේ කේන්ද්‍ර සටහනක ප්‍රශ්න තියෙනවා නම් කොහොමද අපි ඒව මගහරවාගෙන ප්‍රශ්නේ විසඳගන්නේ? ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඕකේ බැහැ කියලා කිසි දෙයක් මේ ලෝකේ නැහැ. මහත්තයා දන්නවනේ අඟහරු ලෝකෙට ගියා. හන්දට ගියා. ග්‍රාහ්‍ය හොයාගෙන ගියා. මොකද්ද බෑ කියලා කියන්නේ? මගේ ජීවිතේ කවදාද මං කියලා දෙන්න මං ආපු මුල් අවදී. අද මං ඉන්න තත්ත්වය ඔබතුමාට කියලා දෙන්නම්. මගේ ප්‍රාථමික අවදී කොහොමද හිටියේ කියලා මගේ මුල්ම අවදී. මගේ තත්ත්වය මං කියලා දෙයි. මහත්තයා ඔබතුමා පවුලේ කුසල් බලය නැත්තම් පංචමහා පුරුෂක නැත්තම් ඔබ කරන්න පළමු දේ තමයි කුසල් බලය වැඩි පංචමහා පුරුෂක තියෙන බලවත් කේන්ද්‍රයක පාර්ට්නර් කෙනෙක් වෙන්න. ජොයින් කරගන්න. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි කුසල් බලය මේ ලෝකේ වැඩිම තියෙන කාටද? දෙවිවරුන්ට. කවුද දෙවියෝ? විෂ්ණු දෙවියෝ, ගණ දෙවියෝ, ශිව දෙවියෝ, අල්ලා දෙවියෝ, ජීසස් මේ ඔක්කොම දෙවියෝ. මරිතුමි මිනිස්සේ. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා උතුම් ශාස්ත්‍රඥ වහන්සේ නමක්. දෙවියෙක් මං ඉස්සෙල්ලා කියෝනේ 133යි කුසල් බලය, try එක 34යි, දෙවියෝ බුදුන් 33යි කියලා. දෙවියෝ පාරේ යන්න. දැන් ඔබ කොට පිට කොටුවට යන්න. බෝගාගාව බිස්නස් චේන් එකක්. පළවෙනි ස්ට්‍රීට්, දෙවෙනි ස්ට්‍රීට්, තුන්වෙනි ස්ට්‍රීට්, හතරවෙනි පහ, හයවෙනි කේසර් ස්ට්‍රීට්, මේන් ස්ට්‍රීට්, බෙහෙත් කඩ වීදිය. ඕන තැනක රින්ග ඕන ටයිප් එකේ බිස්නස් තැන ඔළුව දාලා බලන්න කවුද වැඩි ෆස්ට් ක්ලාස් ඉන්නේ කවුද කියලා. දෙයියෙක් ඉන්නේ. අපි වගේ ඊටකොළ මල් මාලා දාලා තියෙනවා. සැබෑ මල් මාලා දාලා කහ වතුර ඉහාගෙන සෝද මල් පූජා කරලා ආයි සුපිරියට දෙයියෝ අදහන්නේ. දෙයියන්ගේ වරදක් නෙමෙයි. මහත්තයා දේවාල වල සමහර කපුවන්ගේ නෝන්ලා තැඹිලි වතුරේ නාන්නේ. මිනිස්සුන්ගේ වැරදි නෙමෙයි. මිනිස්සුන්ගේ වැරදි නිසා දෙයියන්ගේ වැරදිද කියන්නේ. ඊටකොළ මල් මාලා දාන්නේ. දඩමස් හොයන්නේ දේවාලෙට ගිහිල්ලා. ඒතර දෙයියන්ගේ වැරදිද? ඊට පස්සේ මේක channel වලින් ගැව්වට පස්සේ කැන්සර් හොස්පිටලේ පැත්තට හැරලා ඊට බෙහෙත් දෙනවා. එතන වැඩ කරනවා. ඒක හරි. යථා ඕක මුලින් කරන් තිබ්බා. මිනිස්සු ඒ නිසා මම ඔබතුමාට කියන්නේ යථාර්ථය මේ අසින් ඒවත් කියලා දාන්න ඕනේ. මම ඔබතුමාට කියන්නේ දෙවියෝ හොඳට අපි අදහගෙන ගියොත් දෙවියෙකුට යාළුවෙක් වුණොත් ඔබතුමා ආදරෙන් සහ විශ්වාසයෙන් දෙවියෙක් ඇදවුවොත් අනිවාර්යයෙන් ගොඩ යන්න පුළුවන්. මමත් ගොඩ ගියේ දෙවියන්ගෙන් සහ try එකෙන්. අනිවාර්යයෙන්. මගේ කුසල් බලෙම නෙමෙයි. කුසල් බලය හැමෝටම කුසල් බලය නෑනේ. තීන කෙනෙක් කහද බඳ ගන්න. බඳින වයස තියෙනවා නම් කුසල් බලය ගණනය කරන්න. දැන් ඔබතුමාට පොරොන්දම් බන්න වෙනවනේ. කුසල් බලය ගැන ගණනය කරන්නේ නෑනේ. ඒක මීටර එකක් තියෙනවනේ. ඒ වගේ දැන් ඔබතුමාගේ වාහනේ ගණනය කරනවා වැලියුේෂන් එක ගණනය කරන්න පුළුවන්. අපේ කේන්දරේ අපිට වැලියු ගණන් පුළුවන්. ඒක අපි අහන්න ඕනේ. ඕක මිනිස්සු අද වෙලා තියෙන ජෝතිෂයනේ ඕක හරියට පහදන්නේ නැහැ මිනිස්සුන්ට. ඕකට කර්මපත්‍රය කියලාම කියන්න ඕනේ. පැහැදිලි නේද?
අපිට පැහැදිලි. හොඳයි. එහෙමනම් අදට අපි මේ සාකච්ඡාව නිමා කරන්න ඕන මෙතනින්. අපේ වෙලාව ඉවරයි. අපේ අජිත් ලොකුගේ මහත්තයා සම්බන්ධ කරගන්නවා නම් ඔබට සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක අපේ තිරේ දකින්න අවස්ථාව දුන්නා කීප වතාවක්. ඒ වගේම මම දුරකථන අංකය මතක් කරන්නම් 077යි 88යි 92යි 039 077යි 889යි 20යි 39 කියන දුරකථන අංකයෙන් අජිත් ලොකුගේ මහත්තයා සම්බන්ධ කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම එතුමාව මුණ ගැහෙන්න එනවා නම් ඔබ ජයවර්ධනපුර නවරෝහල අසලට තමයි එන්න ඕනේ. එතන තමයි එතුමාගේ ඒ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන්නේ මේ දැනුවත් කිරීමේ මධ්‍යස්ථානයේ. එතනට ඇවිදිලා ඔබේ ජන්මපත්‍රය පරීක්ෂාවට ලක් කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. අපි මෙතුමාව ඉදිරියටත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ රටේ ඉන්න ප්‍රවීණයෙක් මේ පිළිබඳව හසල දැනුමක් තියෙන කෙනෙක්. ඒ නිසා ඔබ අපිත් එක්ක දිගටම රැඳෙලා ඉඳී කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි. අපිත් එක්ක අද සම්බන්ධ වෙන්න ආවට ආයුබෝවන්. ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔබ සැමටම. එමනම් අපිත් එක්ක දිගටම රැඳෙලා ඉන්න ග්‍රහශක්ති අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව follow කරන්න. තව දුරටත් ජ්‍යොතිෂ සම්බන්ධ තොරතුරු අපි ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. ආතරයිටිස්, නහරගැට ගැසීම්, කොන්දෙ වේදනා, සන්ධි කැක්කුම් සඳහා රාජපුර හන්දි තෙල පාවිච්චි කරන නිවැරදි පිළිවෙල. හොඳින් රත් වූ උණු වතුර කෝප්පයක් ගෙන එයට ලුණු මේස හැඳි 4-5ක් පමණ දමා හොඳින් දිය කර රෙදි කැබැල්ලක් මගින් වේදනා සහිත ස්ථානය විනාඩි 5ක් පමණ හොඳින් තවා ගන්න. පසුව වෙනත් වියලි රෙදි කැබැල්ලකින් වේදනා සහිත ස්ථානයේ තෙත හොඳින් ඉවත් කර ගන්න. ඉන්පසුව රාජපුර හන්දි තෙල මිලිලීටර් 20ක් පමණගෙන වේදනා සහිත ස්ථානයට දමා පහළ සිට ඉහළට විනාඩි 30ක් පමණ හොඳින් පිරිමදින්න. මෙසේ රාජපුර හන්දි තෙල දිනපතා උදේ සවස පාවිච්චි කිරීමෙන් ආතරයිටිස්, සන්ධිවේදනා, කොන්ද කැක්කුම් සම්පූර්ණයෙන් සුවවන අතර නහරගැට ගැසීම් සඳහා සති කිහිපයක් උදේ සවස පාවිච්චි කිරීමෙන් සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන්. සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. බඩ පපුව දනව බඩ පුරෝදාල වගේ කෑම කන්න බෑ කිසිම පිරියක් නෑ. ඔළුවේ කැක්කුමයි වමන යන්නත් වගේ. ඉන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ. එකම විසඳුම රාජපුර පංචබල අමෘතපානය. දේශීය ඖෂධවලින් නිෂ්පාදිත රාජපුර පංචබල අමෘතපානය ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරයි. මට දැන් 100%ක්ම හොඳයි. පුදුම සහනයක්නේ දැනෙන්නේ. හොඳ බෙහෙතක් තියාගෙන අපි අපරාධෙනි දුක් විඳින්නේ. දැන් අපි ගැස්ට්‍රයිටිස් වලට ටටා කිව්වා. දියවැඩියාව සුව කරන වටිනා පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් නිපද වූ ඉතා ඉක්මනින් සීනි මට්ටම අඩු කරන රාජපුර පංචබල දියවැඩියා චූර්ණය ජීවිතේ ප්‍රබෝධමත් කරවයි. පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් සමන්විත රාජපුර පංචජීව අර්ශස් තෙල. මුලගින්න මලබද්ධය මල සමග ලෙපිටවීම අර්ශස් ගෙඩි ඇතුළු සියලුම අර්ශස් රෝගවලින් ඔබව සම්පූර්ණයෙන් සුව කරයි. රාජපුර පංචජීව අර්ශස් තෙල. මට තිබුණු දනිස්කැක්කුම හොඳ කරගන්න මම හැම දොස්තර කෙනෙක් ගාවටම ගියා. ඇයි මට තිබුණු කොන්දේ අමාරුවට? හැමෝම ආතරයිටිස් කියලා බෙහෙත් දුන්නා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. ඔය අතරේ තමයි රාජපුර හන්දි තෙල ගැන අහන්න ලැබුණේ. ටික කාලයයි පාවිච්චි කරේ දනිස් සමාරුව කොහෙන් ගියාද නැහැ.
කොන්දේ අමාරුවක් තිබුණද කියලවත් මතක නෑ. ආතරයිටිස් ඉවත් හන්දි අමාරුව සහ කොන්දේ කැක්කුමට එකම විසඳුම පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවකින් සමන්විතයි. රාජපුර හන්දි තෙල ඔබ සුවයෙන් තබයි.